ඉතින් අද වගේ දවසක උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේට එච්චර පාරමී ධර්මයන් පුරලත් අපි අහලා තියෙනවා බන්දේසිය කියලා විමුක්තිය දුන්නේ නෑ. දිවි පරදුවට තියලා වීරිය කරන්ට සිද්ධ වුණා. ඒ සපත කළානේ සේනා සහිතව ඇවිල්ලා නුඹට දෙන්නේ නෑ ඔතන වාඩි වෙලා ඉන්න. නුඹට විමුක්තිය කරා යන්න දෙන්නේ නෑ. සේනාවත් එක්ක කිව්වේ මහ එක්කෙනාම ඇවිල්ලා. ඒගොල්ලන්ගේ බලය තමයි දැන් ලෝකේ තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියන්නේ කොහොමද? ඒකේකටවත් දෙන්න එපා ඊතර වෙන්න ගැට ගහලා තියාපන් මේකේ කියලා. එහෙමයි මේ රටාව යන්නේ. කරුවලේ ගැට ගහන්න බැරි කාටද? කාවද ගැට නොගහ ඉන්න පුළුවන් කරුවලේ ඉන්න මිනිසුන්ව? අන්ධකාරයේ ඉන්න ඕන කෙනෙක්ව ලස්සනට ගැට ගහලා දාන්න පුළුවන් නොවේ. එලියක් නැති කෙනාව ඕන තරම් අඳුරේ හෙලන්න පුළුවන්. ඒ අඳුරේනේ ඉන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. එදා රාත්‍රී ප්‍රථම යාමේ පෙරවිසු කඳ පිළිවෙල දැක්කා. ඒ කිව්වේ මේ සංසාරේ ඉපදී මෙරි ආපු රටාව උන්වහන්සේට ඥානයකින් ඇති වුණා. ඥානය කියන්නේ හරි පුදුම එකක් අපිට වටහා ගන්නට බැරි තරම් විස්මිත එකක්. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානි. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා අනිත් ඇත් මේ වගේමද? අනිත් ඇත් සංසාරේ මෙරි ඉපදීද යන්නේ. බැලුවාම හැමෝම එහෙමයි. කර්මානුරූපව උපදිනවා. කර්මානුරූපව උපදිනවා නම් මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කර්මානුරූපව. කර්මානුරූපව උපදිනවා. කර්මානුරූපව මැරෙනවා. කර්මානුරූපව උපදින තමන්ගේ කර්මයකට උපදින්නේ මේ. කර්මෙටමයි මරණය වෙන්නේ. ආය උපදින්නේ තමන්නේම කර්මෙට. කර්මෙට ඉපදී කර්මෙට මෙරි යන සත්ත්ව සංහතිය උන්වහන්සේට පේන්ට ගත්තා. ඒකට කියනවා චතුූපපාත ඥාන කියලා. ඒකත් උන්වහන්සේට මේ වෙසක් පොහොය දවසේ අවබෝධ වුණේ. ඊට පස්සේ උන්වහන්සේට පහළ වුණා ආසවක්ඛේ ඥානෙ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා ගියා. ඒ කියන්නේ පින්වත්නි දැන් ඔන්න අපි පුංචි කාලේ ඉන්නවා. අපි ලොකු වෙනවා. අපි ආසාවල් එක විදිහට මාරු වෙවි යනවා. පුංචි කාලේ සෙල්ලම් බඩු වලට ආසයි. පුංචි කාලේ ලස්සන දේවල් වලට ආසයි. තව තරුණ වයස වෙනකොට ඊට පස්සේ ක්‍රීඩා වලට ආසයි. වෙන ගේම් වලට ආසයි. ඊට පස්සේ තරුණ වෙනකොට පුද්ගලයන්ට බැඳි ආසාවෙන් යනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් වලට ආස වෙනවා. ඉඩකඩම් වලට ආස වෙනවා. වතු පිටු වලට වාස වෙනවා. රත්තරන් බඩු වලට ආස වෙනවා. සල්ලි වලට ආස වෙනවා. මේ විදිහට ආසාව මාරු වෙවි යනවා. කන්ට බොන්ට ආස වෙනවා. මේ විදිහට ආසාව මාරු වෙවි ගියාට මේක හිතේ කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ. ද්වේෂෙත් එහෙමයි. මේක කොහේ තියෙන එකක්ද කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ. මුලාවත් එහෙමයි. ආංගේක මතුවෙන තැන හොයාගෙන කටුවක් ගලවලා දානවා වගේ හිතෙන් අයින් කරාම ඒක එන්නේ නැහැ. ඒක නැහැ. ඒකට කියනවා ආසවක්ඛය ඥානය කියලා. ආංගික පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ සම්පූර්ණ වීමෙන් තමයි ආශ්‍රවයන් අයින් වෙලා ගියේ. උන්වහන්සේ නිකලෙස් වුණා. අපි ඒකට කියන්නේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා. අරහත්ත්වය කියන එක විස්තර කරනවා
අරහත්. අර කියන්නේ සංසාරී බැමි. නැසූ නිසා අරහත්. ඊළඟට කියනවා අරහත්. අර්හ කියලා කියන්නේ පුද පූජාවන්ට සුදුසු බව. එතකොට අරහත් කියන්නේ පුද පූජාවන්ට සුදුසු බව. අරහත් කියන්නේ සසර බැමි නැසූ බව. අරිහත් කියනවා. කෙලෙස් සතුරන්ට කියනවා අරි. කෙලෙස් සතුරන් නැසූ බව. මේ සියලු දේ භාග්‍යවතුන් වහන්සේට ලැබුණා. උන්වහන්සේ ඊට පස්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධෝ භගවා කියන සම්බුදු ගුණයෙන් යුක්ත වුණා. තථාගත දසබල ඥානයන්ගෙන් යුක්ත වුණා. විසරද ඥානයන්ගෙන් යුක්ත වුණා.